තවත් සති දෙකකින් උදා වෙනවා. මොකක්ද? අපේ හෙළේ මහා මංගල්‍ය. මොකද්ද හෙළේ මහා මංගල්‍ය? අපේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද. ඒ නිසා මේ ගම්මැද්දේ කලාලයේ ඇතුලේ අපේ සංස්කෘතිය ගැන කියන්න ඕන නිසා මට හිතුණා තවත් සති දෙකකින් අපි බොහොම ආඩම්බරෙන් සමරන අපේ අලුත් අවුරුද්දේ අලුත් අවුරුදු මේසය ගැන මට පොඩ්ඩක් කියන්න ඕන කියලා පුංචි අදහසක් පහළ වුණා. දැන් අපි අපේ අලුත් අවුරුදු කෑම මේසේ තියෙන ප්‍රධානම පළතුර මොකක්ද? මොකද්ද? අපි කතා කරමු. කෙසෙල් නේද? අපි තව සතියකින් එකමාරක් විතර අපි දුවනවා කෙසෙල් හොයන්න. එතකොට ඇත්තටම ඔබ ගන්නේ වසවිසින් තොර කෙසෙල්ද? සාමාන්‍යයෙන් කෙසෙල් කැනක් ඉදෙන්නේ කොහොමද? මේ අපි ගමේ ගොඩේ දන්න දේවල්. කොහොමද කෙසෙල් කැනක් ඉදෙන්නේ? ඉහළ ඉඳන් පහළටයි කෙසෙල් කැනක් ඉදෙන්නේ. හැබැයි අපි දකිනවා එහෙම නෙවෙයි. වැල්ලවායි ඉඳන් බදුල්ලට එනකොට පෑ දෙකට අමු කෙසෙල් ලෝඩ් එකම කෙසෙල් ලෝරියම බදුල්ලට එනකොට ඉදිලා ඉවරයි. ඇයි ඒ? එහෙම වෙන්නේ කෙසෙල් වලට දානවා රසායනික ද්‍රව්‍ය. ඉස්සර නම් මේ කෙසෙල් වලට දැම්මා කාබයි. දැන් කාබයි තහනම් කරලා තියෙනවා. දැන් දානවා මේ කෙසෙල් වලට මොනවද? කෙසෙල් කන නාවනවා. මොන වගේද? මේකට කියනවා ඒක රසායනික ද්‍රව්‍යයක් මෙතෆෝන් කියන රසායනික වර්ගය. මෙතෆෝන් කියලා කියන්නේ ඔය ගස්වල ගෙඩියෙන්න ගස්වල පළ මල්ලෙන්න දාන වර්ධක හෝමෝන. මේ වර්ධක හෝමෝනේ මෙතෆෝන් කියන වර්ධක හෝමෝනේ කෙසෙල් වලට දානවා මේ කෙසෙල් දෙන්නේ. ඇත්තටම මේ මෙතෆෝන් අපේ ශරීරයට අහිත කරනවා. විශේෂයෙන්ම පුංචි දරුවන්ට අහිත කරනවා. පුංචි දරුවන්ගේ ස්නායු පද්ධතියේ රෝග හැදෙන්නේ. පුංචි දරුවන්ගේ මාංශ පද්ධතියේ රෝග හැදෙන්නේ. කාලයක් මේ මෙතෆෝන් ශරීරගත වුණොත් එහෙම පිළිකාවක් හැදෙන්න පවා ඒක හේතු වෙනවා. එතකොට එහෙමනම් අපි කොහොමද අපේ අවුරුද්ද දවසට ගේන කෙසෙල් කන අපි කොහොමද ගන්න? ඔබ මේ අවුරුද්දට ඔබෙන් මං ඉල්ලනවා මේ අවුරුද්දට ඔබ ගෙදර ගෙනියන්න අමු කෙසෙල් ටිකක් ගෙනියන්න. විශ්වාස තැනකින් කෙසෙල් ටික ගෙනියන්න. අමු කෙසෙල් ටික සතියකට විතර කලින් ගෙනහිල්ලා ඔබ ගෙදර ඉදවන්න. වසවිසින් තොර කෙසෙල් ටිකක් හෙට දවසේ ඔබේ දරුවට දෙන්න. ඒ පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ තමයි දැන් අවුරුදු කාලෙට තව වැඩියෙන්ම අපි පාවිච්චි කරනවා මොනවද? සීනි. නේද? දැන් තව සති දෙකකින් විතර සීනි කිලෝ 4-5ක් ඊටත් වැඩි වෙන්න පුළුවන්. නේද? හරයි යනවා ගෙදර සීනි. එතකොට දැන් සීනි වර්ග දෙකක් තියෙනවනේ වෙන්න පොලේ. මොනවද සීනි වර්ග දෙක? එකක් දුඹුරු සීනි, අනිත් වර්ගයේ සුදු සීනි. මේ සීනි වර්ග දෙකෙන් හොඳ සීනි මොනවද? දුඹුරු සීනි. නේද? සීනි වර්ග දෙකෙන් හොඳ සීනි දුඹුරු සීනි. එතකොට ලංකාවේ හදනවා දුඹුරු සීනි. ලංකාවේ සුදු සීනි හදන්නේ නැහැ. ලංකාවේ හදනවා දුඹුරු සීනි. එතකොට අපේ පරිභෝජන අවශ්‍යතාවයෙන් 10%-15% විතරයි මේ දුඹුරු සීනි හදන්නේ. සුදු සීනි තමයි වැඩිපුරම තියෙන. සුදු සීනි පිටරටින් නානයනය කරනවා. විශේෂයෙන්ම ඉන්දියාව, තායිලන්ත වගේ රටවලින් අපේ රට සුදු සීනි ආයනනය කරනවා. හැබැයි අපිට දකින්න පුළුවන් වෙන්න පොලේ ඕන තරම් තියෙනවා දුඹුරු සීනි. එහෙම වෙන්න බෑ. දුඹුරු සීනි අපි හරියටම අඳුරගන්නේ කොහොමද? දුඹුරු සීනි අඳුරගන්න මම ඔබට ක්‍රමයක් කියන්නම්. දුඹුරු සීනි ටිකක් ඒක ඇලෙන ගතියක් තියෙනවා. ඇලෙන ගතිය වැඩි. අර සුදු පාටට පොලිෂ් කරලා නැහැ. ඇලෙන ගතිය වැඩි. ඒකෙන් තමයි අපි අඳුරගන්නේ මේ ඇත්තටම දුඹුරු සීනි කියන්නේ.
එතකොට ඇයි අපි දුබුරු සීනි ගන්න කියලා කියන්නේ? දුබුරු සීනි ගන්න කියලා කියන්නේ මේ දුබුරු සීනි වල තියෙන අවශ්‍ය කංජලවන ටික. ඒ වගේමයි ඔබ අහලා තියෙනවද මේ පෙයින් රස දේවල් වල අපි කියනවා ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් කියලා එකක්. ඒ කියන්නේ මේ පැණි රස අපේ ශරීරයට උරාගන්නේ කොච්චරක්ද කියන එක තමයි ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් කියලා කියන්නේ. එතකොට දුඹුරු සීනි වලින් සුදු සීනි වලට වඩා අපේ ඇඟට සීනි උරා ගැනීමේ හැකියාව සුදු සීනි වලට සාපේක්ෂව අඩුයි. ඒ නිසායි ඔබට කිව්වේ මේ සැරේ සිංහල දෙමළ අවුරුද්දට ඔබ අරගෙන යන්න දුඹුරු සීනි. එතකොට අපි ලංකාව බැලුවොත් එහෙම 1960 ගණන් වල එහෙම බැලුවොත් එහෙම ලංකාවේ සීනි පරිභෝජනය වාර්ෂික එක පුද්ගලයෙක් අවුරුද්දට කනවලු මීට අවුරුදු කියන්නේ 1960 ගණන් වල කිලෝ 10ක් 15ක් අතර ප්‍රමාණයක් තමයි වාර්ෂික සීනි පරිභෝජනය. හැබැයි අද වෙනකොට ඒක කොච්චරක් විතර නැද්ද? කිලෝ 25ක් 30ක් අතර ප්‍රමාණයක්ලු අපේ සීනි පරිභෝජනය. එක අවුරුද්දකට ජීවිත කාලයට එක පුද්ගලයෙක්ගේ සීනි පරිභෝජනය. එතකොට බලන්නකෝ ඔබේ ජීවිත කාලයට ඔබ සීනි කිලෝ 30ක් කාලා තියෙනවා. එතකොට ඇත්තටම අපේ ශරීරයේ මේ වැඩිපුර සීනි ගන්න එකෙන් මොකද වෙන්නේ? වැඩිපුර සීනි ගන්න එකෙන් මේ සීනි කියන්නේ ග්ලූකෝස් ග්ලයිකෝජන් කරන්න ඕන. ඒ කරන්නේ කවුද? අපේ ඇඟේ තියෙන අග්න්‍යාසය. මේ අග්න්‍යාසයේ තියෙන ලැංගහන් දීපිකා කියන දීපිකාවල තියෙන බීටා සෛල කියනව තමයි මේ ග්ලූකෝස් ග්ලයිකෝජන් කරන්නේ. එතකොට බලන්න ඔබ වැඩිපුර සීනි ගන්නකොට මොකද කරන්න වෙන්නේ? ඔබේ අග්න්‍යාසයේ වැඩිපුර වැඩ කරන්න වෙනවා. වැඩිපුර මේ සීනි ටික ග්ලයිකෝජන් කරන්න. වැඩිපුර අපේ අග්න්‍යාසයේ වැඩ කරනකොට මොකද වෙන්නේ? අග්න්‍යාසයේ සෛල ටික ඒගොල්ලෝ විඩාවටපත් වෙනවා. අග්න්‍යාසයේ සෛල ටික විඩාවටපත් වෙලා අවසානයේදී අග්න්‍යාසයේ පිළිකාවක් ඇති වෙන්නත් පුළුවන්. ඔබ අහලා තියෙනවද ලෝකේ ජනප්‍රිය පුද්ගලයෙක් හිටියා ලෝකේ ඔබ අහලා ඇති ඇපල් සමාගම කියලා. ඇපල් සමාගමේ නිර්මාතෘවරයා කවුද? අද ඔය ෆෝන් නේම් හදන්නේ ස්ටීව් ජොබ්ස්. ස්ටීව් ජොබ්ස් තමන්ගේ ජීවිතයට සමුදෙන්නේ අග්න්‍යාසයේ පිළිකාවක් හැදී. මේ ස්ටීව් ජොබ්ස් තමන්ගේ ජීවිතයේ අවසාන කාලයේදී කියනවා මම ආහාර ගත්තේ ඖෂධ විදිහට නෙවෙයි. මම ඖෂධයි ආහාර විදිහට ගත්තේ. ඔහුගේ ජීවිත කාලය තුල කෑම වලට වඩා වැඩිපුර ඖෂධ අරගෙන. ඔහු කියනවා මම ඖෂධ විදිහට මම ආහාර ගත්තා නම් මගේ ජීවිතේ තවදුරටත් ජීවත් කරව ගන්න තිබ්බා කියලා. ඒ කියන්නේ ඔබ හිතන්න වස විසින් තොර ආහාර ටිකක් පෝෂදායී ආහාර ටිකක් ඔබේ ආහාර වේලට එකතු කරගන්න. ඒක ඔබේ ඖෂධයක් කරගන්න. ආහාරය ඖෂධයක් කරගන්න. ඒත් එක්කම තමයි තවත් පුංචි කාරණයක් මට කියන්න ඕන. මේ කාලේ අපි අවුරුදු කාලේ වැඩිපුර පාවිච්චි කරනවා පොල් තෙල්. පොල් තෙල් වල පෞද්ගලික කාලේ ලොකු ප්‍රශ්නයක් තිබ්බා. මොනවද තියෙනවා කියලාද? පොල් තෙල් වල ඇෆ්ලොටොක්සින් නේද? ඇෆ්ලොටොක්සින් තියෙනවා කියලා ලොකු කතාබහක් සමාජ කතිකාවක් ආවා. හැබැයි මේ සමාජ කතිකාව එහෙමම ගිලිහි ගියාට අපි තවමත් හරියට නිර්ණය කරගෙන නැහැ මේ ඇෆ්ලොටොක්සින් පොල් තෙල් වල තියෙනවද කියලා. ඉතින් ඇෆ්ලොටොක්සින් කියන්නේ දිලීරයක්. ඔය පොල් තෙල් හිඳිනකොට පොල් ගෙඩි නැත්නම් කොප්පරා අපි වේලෙන්න දානවා. වේලෙන්න දානකොට ওই කොප්පරා වල පුස් හැදෙනවා. මේ පුස් තමයි ඔය ඇෆ්ලොටොක්සින් විදියට දිලීර විදියට අපේ පොල් තෙල් වලට එකතු වෙන්නේ. ඒ නිසා ඔබ පොල් තෙල් ගන්නකොට බොහොම පරිස්සමෙන් ගන්න. සුදුසු පොල් තෙල් ටික ගන්න. ඒත් එක්කම ඔබට කියනවා මම ඔබ සමහරවිට මේ ඉදිරි සති දෙක තුන එහෙම කැවුම් ටික හදලා පොල් තෙල් ටික ඉතුරු වෙන්න පුළුවන්. කැවුම් බෙදලා පොල් තෙල් ටික ඉතුරු වෙන්න පුළුවන්. හැබැයි ওই පොල් තෙල් ටික ආයේ ඕකෙන් වෙන දේවල් බදින්න ගන්න එපා. අපි වරක් පාවිච්චි කරපු පොල් තෙල් පාවිච්චි කරන්න එපා කියලා කියන්නේ. ඇයි? මේ පාවිච්චි කරපුවහම පොල් තෙල් වල හැදෙනවා ට්‍රාන්ස් මේදේ. ට්‍රාන්ස් ෆැට් කියලා අපි එකට කියනවා. මේ ට්‍රාන්ස් මේදේ කියලා කියන්නේ පිළිකාකාරක. ඒ නිසා
ඔබ පොල් තෙල් ගන්න එකපාරක් විතර පාවිච්චි කරන්න. පිරිසුදු පොල් තෙල් ගන්න. ඔබට විශ්වාසතැනකින් ගන්න. සුදු පැහැති පොල් තෙල් ගන්න. ඔබේ ඉදිරියේදී අවශ්‍යතාවයන් සඳහා. ඒත් එක්කම පාම් පිටි පාවිච්චි කරන්න එපා. ඔබේ කැවිලි වර්ග වලට පාම් පිටි පාවිච්චි කරන්න එපා. පුළුවන් තරම් ඔබ වතු කැකුළු හාල් පාවිච්චි කරන්න, හාල් පිටි පාවිච්චි කරන්න. මොකද පාම් පිටි වලින් ඔබට කිසිම පෝෂණ ගුණයක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් අපට හම්බෙන්නේ ලෙඩ ටිකක් විතරයි. ඔබ පාම් පිටි ආහාරයට ගන්නවන් ඔබට හම්බ වෙන්නේ දියවැඩියාව. ඔබට හම්බ වෙන්නේ ગેස්ට්‍රයිටිස්. ඔබට හම්බ වෙන්නේ අධික තරබාරුව. මේ වාගේ රෝග ටිකක් විතරයි ඔබට පාම් පිටි ගන්නවා නම් ඔබට ලැබෙන්නේ. ඒත් එක්කම දැන් මේ අවුරුදු කාලේ කෑම මේසේ අතුරුපස විදිහට පාවිච්චි කරනවා කිරිපැණි පාවිච්චි කරනවා. එතකොට මේ කිරිපැණි ගැනත් මම පොඩ්ඩක් කියන්නට ඕනේ. මේකත් අපිට වසවිසෙන් තොර කිරි ටිකක් ගන්න පුළුවන්. ඔබ කිරි හට්ටියට හැන්දක් ගහලා බලන්න. ඔබ හැන්ද ගහලා බලනකොට මේ කිරි හට්ටියේ වතුර වාගේ එකතු වෙනවා නම් ඒ නැවුම් කිරි වතුර වාගේ එකතු වෙනවා. කිරි හට්ටිය අනිත් පැත්ත අරපුවාම කිරි හට්ටිය හැලෙන්න ඕන නැවුම් කිරි. හැබැයි අපේ අද තියෙන කූට වෙලෙන්ද මොකද කරන්නේ? මේ කිරි ටික මිදෙන්න ගහනවා ෆෝමිලින්. මේකට දානවා ෆෝමිලින් පොඩි පොඩි පුළුන් කෑල්ලට අරගෙන අර හට්ටිය වලට මිරිකෙන යනවා. ෆෝමිලින් කියන්නේ ඔබ දන්නවා මිනිස්සු මරුණාම එම්බාම් කරන්න පාවිච්චි කරන්නේ ෆෝමිලින්. වෛද්‍ය පීඨේ මිනිහා කවුරුද්දයක් විතර කල් තියා ගන්නත් පාවිච්චි කරන්නේ ෆෝමිලින්. එතකොට ෆෝමිලින් මේකට ගහනවා. ඒ නිසා ඔබේ ජීවිතේ ඉතාමත්ම හානිකර දෙයක්. ඒ නිසා ඔබ ඔය ෆුඩ් සිටි වලට ගිහිල්ලා අර කාලයක් තියලා තියෙන කිරි හට්ටි ගන්න යන්න එපා. ඔබේ ගමේ ගොඩේ පුංචි පරිමාණයේ කිරි හට්ටි දෙක තුනක් විකුණන මිනිස්සයාගෙන් කිරි හට්ටි දෙක තුනක් ගන්න. ඒක තමයි ඔබට පෝෂණවත් වෙන්නේ. තව කාරණා ගණනාවක් කියන්නට පුළුවන්. නමුත් කාලය ගෙවිගෙන යන නිසා මම වැඩි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපේ සංස්කෘතික මංගල්‍ය සිංහල අවුරුද්ද උදා වෙනවා. මේ සිංහල අවුරුද්ද ඇතුලේ අපි බලාපොරොත්තු වෙන්නේ රටක් විදියට එක පැත්තකින් සෞඛ්‍ය සම්පන්න නව වසරක් නව අවුරුද්දක් ඔබේ පවුල ඇතුලේ මේ සෞඛ්‍ය සම්පන්න භාවය ගොඩනගා ගන්න. ඒක කායික සෞඛ්‍ය සම්පන්න භාවය වගේම මානසික සෞඛ්‍ය භාවයත් ගොඩනගා ගන්න. පවුල ඇතුලේ ඔබේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ දුව පුතා එකට ඉඳගෙන එක මේසේ කැම ටික කන්න. ඔබේ දුව පුතාට අපේ සංස්කෘතික වටිනාකම කියා දෙන්න. ඔබ ස්වාමියෙක් නම් එදා දවසේ යන්න එපා. ඔබට දුරකථන නැමතුම් මෙහෙම එයි. ඔබ සැමියෙක් නම් එදා දවසේ පොඩක් සෙට් වෙමු කියලා. එපා සෙට් වෙන්න. ඔබ එදාට ඔබේ දුව පුතත් එක්ක එකට ඉඳගෙන කැම ටික කන්න. ඒත් එක්කම ඔබ බිරිඳක් නම් පවුලේ ගෞරවය රැකෙන්නේ බිරිඳ සහ ස්වාමියාගේ තියෙන ඒ සම්බන්ධතාව මත. ඔබ බිරිඳක් නම් ඔබට පුරුවන්කම තියෙන්න ඕන ඔබේ ආදරණීය ස්වාමියාට බුඩක් අතක් දීලා වඳින්න. අපේ සංස්කෘතික උරුමය, අපේ ගෞරවය, අපේ ගරුත්වය රැකුනේ මෙන්න මේ වටිනා කියන ක්‍රියාකාරකම් ඇතුළේ. ඒ නිසා ඉදිරි සිංහල අවුරුද්දේ ඔබ අදිෂ්ඨාන කරගන්න මම කායිකවත් නිරෝගී, මම මානසිකවත් නිරෝගී, ඒ වගේම මම අධ්‍යාත්මිකවත් නිරෝගී පුරවැසියෙක් බවට පත් වෙනවා කියන කාරණේ සිහිපත් කරගන්න කියන ඉල්ලීම කරමින් මගේ කෙටි අදහස් දැක්වීම අවසන් කරනවා. හෙට දවසේ ඉර පායනකොට මම කියපු දෙයින් ඔබට යමක් ඔබේ ජීවිතයට ග්‍රහණය කරගන්න ලැබුණා නම් මම බලාපොරොත්තු වෙන සතුට ඒකයි.